හොඳයි යාළුවනේ. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයගොල්ලෝ ආපහු එකතු වෙලා ඉන්නේ සයිබර්ට්‍රොනික් YouTube channel එකෙන් ගේන අලුත් වීඩියෝ එකක් එක්ක. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද on screen keyboard එක activate කරගන්නේ කියලා. ඒ කියන්නේ අපිට laptop එකක් හරි desktop එකක් කරන්න තියෙන අපිට තියෙනවනේ physical keyboard එක. හදිස්සියේ හරි physical keyboard එකට මොකක් හරි damage එකක් වුණොත් කොහොමද අපි අපේ මේ Windows 10 වල හරි 7 වල හරි එහෙම නැත්නම් අපේ 8.1 ඒ වගේ operating system වල තියෙන on screen keyboard එක සක්‍රිය කරගන්න කියලා දෙන්නයි මම අද යන්නේ. හරි මුලින්ම බලමු. මුලින්ම කියන්න ඕනේ touch keyboard සහ on screen keyboard කියලා දෙකක් තියෙනවා Windows 8.1 10 වගේ පාවිච්චි කරන අයට. 7 වගේ පාවිච්චි කරන අයට නම් තියෙන්නේ on screen keyboard එක විතරයි. එතකොට මේ touch keyboard කියන එක Windows වලට අලුතෙන් ආව ෆීචර් එකක්. තේරුණාද? හරි. දැන් මුලින්ම මම පෙන්නන්නම් touch keyboard එක කොහොමද activate කරගන්නේ කියලා. ඒකට මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ යන්න task bar එකට. task bar එකට ගිහිල්ලා ඒක right click කරන්න. right click කරාට පස්සේ උඩට යනකොට ඔයාලට පේනවා show touch keyboard button කියලා. ආන් එක ටික් එකක් දෙන්න. දැන් මගේ එකේ ඒක තිබ්බා. ආයෙ ටික් එක දුන්නාම ඒක නැති වෙලා ගියා. ඔයගොල්ලන්ගේ එහෙම නෙමෙයි වෙන්නේ. ඔයගොල්ලන්ගේ තුන ටික් එක වැටිලා නැත්තම් ටික් එක දාගන්න. එතකොට show touch keyboard button ටික පෙන්වනවා එතකොට. හරි ඒ විදිහට තමයි touch keyboard එක activate කරන්නේ. එතකොට අපි දැන් බලමු on screen keyboard එක කොහොමද activate කරන්න කියලා. ඒකට ඔයගොල්ලෝ යන්න search bar එකට ගිහිල්ලා type කරන්න on screen keyboard කියලා. on screen ගහපුව ගමන් එනවා. හරි. ඒක click කරලා run as administrator දෙන්න. දීලා yes කරන්න. කරාට පස්සේ ඔයගොල්ලන්ට එන on screen keyboard එක. හරි. මේ විදිහට තමයි අපි on screen keyboard එකයි touch keyboard එකයි දෙක Windows 10 වල activate කරගත්තේ. හරි. අදට මේ වීඩියෝ එක ඉවරයි. ඔයාලට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් subscribe කරන්න, share කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. හරි අදට මං ගිහිල්ලා එන්නම් මේ cybertronic YouTube channel එක. සුබ දවසක්.